මොකෝ කරන්නේ? මම මේ ආච්චිට හාල් කරන ගමන් ඉන්නේ. වරින් කොටහක් අරන් බ. ඒක නෙමෙයි තාත්තේ. අපේ විද්‍යා ටීචර් හෙනම වල්ලප්පා. ඇයි ටීචර් මොනවද කිව්වේ? ටීචර් කිව්වනේ නිව්ටන්ට නියම 3ක් තියෙනවා කියලා. මොකා? උඹ අය ඔය ඉස්කෝලේ යන්න එපා. ගෙදර ඉඳන් වෙන එකක් බලමු අපි. ඒක නෙමෙයි තාත්තේ. සිංහලට ගෙදර වැඩ වගේක් දුන්නා. පාස්තා පෙරෝ ටික. ඒකේ තේරුම ලියන්න ඉන්න කිව්වා හෙට එනකොට. තාත්තා දන්නවනම් මම මේ ටිකට මේ තේරුම කියන්නකෝ. කෝ අහනවා බලන්න. පළවෙනි එක ඉඟුරු දීලා මිස් ගත්තා වගේ. දෙවෙනි එක වක්කඩේ හකුරු හිඟුවා වගේ. පළවෙනි එක ගනින්කෝ. දැන් ඔන්න ආගනි. තානිකටව ජොලියට මම උඹේ අම්මව කතාද බැන්දා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. ඔය අක්කඩේ හකුරු හැංගුවා වගේ කියන්නේ මගේ මුළු පඩියම උඹලගේ අම්මගේ අතට දුන්නා වගේ. ඊළඟ එක අහගන්නකෝ. ඉබ්බගෙන් පියාට ඉල්ලුවා වගේ. උඹලගේ අම්මට දෙනවා කිව්ව දෑවැත්ත උඹලගේ සීයාගෙන් ඉල්ලුවා වගේ. එතකොට හිඟන්නගේ පාත්තරේට හෙනවරා පාත්තනවා වගේ කියන්නේ. අන්තිමට උඹත් හම්බෙලා නැන්දම්මත් මෙහි ලකින්න ආවා වගේ. ඇත්තද මහත්තයෝ? මං සියරම ටික අහගෙන හිටියේ. නෑ නෑ මම මේ කොල්ලට මේ පස්තා පිටුළු වල මේ තේරුම කිව්වා. කියපන්කො කොල්ලෝ. අනේ අම්මෝ තාත්තේ ඔන්න මං කියා. තාත්තලා පුතාලා අද රැට කඩෙන් කෑවනම් තමයි හරි.